මේ සටන අතාරින්නේ නැහැ. අතාරින්න බෑ. තමන් උදව් කරපු කෙනා කොහොම හරි තමන්ගෙන් පලි ගන්නවා කියලා. ඒ තර්කය අපි බැලුවා නම් උපරිම මට්ටමින් උදව් කරපු අයට උපරිම මට්ටමින් මේ ආණ්ඩුව පලි ගන්නවා. තමන්ගේ ජීවිත පවා පරිත්‍යාග කරපු අය ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත් කිරීමට මේ පැහැදිලි සහයක් දුන්න අය ගෙන් උපරිම මට්ටමින් පලි ගන්නවා. ඒක ඉතාම ඛේදනීයයි. මේ අම්මලා තාත්තලා මේ කට්ටිය ලොකු බලාපොරොත්තුවෙන් හිටියේ ඒකට පිළියමක් යදනවා වෙනුවට පල නොකියා පලා බෙදනවා වෙනුවට පල කියලම බේගල් ගොතනවා. තර්ක 4ක් ඉදිරිපත් කරනවා. මම මේ තර්ක 4 ඔබතුමන්ලට පැහැදිලි කරලා දෙන්නම්. එක තමයි කලින් වන්දියක් දුන්න අයට ආයි වන්දියක් දෙන්න බෑ කියන එක. කොහෙද ඒක සඳහන් වෙලා තියෙන්නේ? ඒක වාර්තාවක තියෙනවනම් විගණන වාර්තාවක් තියෙනවා අපිට කියන්න. ඒක බොහොම භයානකයි. මොකද මේ රුපියල් 5000ක 15000ක වන්දියක් දුන්න අයට අවසාන වන්දිය දෙන්නත් බෑ ඒ තර්කය අනුව. මේක බොරුවක්. මේක ප්‍රෝඩාවක්. මේක වංචාවක්. කොහෙද ඔක සඳහන් වෙන්නේ? දෙවෙනි තර්කය මේ අපිට දත්ත නෑ කියන එකයි. මේවා ලබා දෙන්න අපිට දත්ත අවශ්‍යයි කියන එක. පාර්ලිමේන්තුවේ මේ අධිකරණ ඇමතුමා කියනවා එයාගේ කටින් පිට වුණා දත්ත නැතුව විතරනේ කවදාවත් මේ දත්ත හොයන්න බෑ කියන එක. ඒකෙන් මොකද්ද කියවෙන්නේ? කියන කවදාවත් දෙන්නේ නැහැ කියන එක. දත්ත නැහැ කියන එක කාගේ වරදද? අවුරුදු ගාණක් මෙතන හිටියා ඒගොල්ලන්ගේ OMP කාර්යාලය OR කාර්යාලය වගේ දේවල් තියෙනවා දත්ත හොයන්නේ නැහැ. හිතාමතාම දත්ත හොයන්නේ නැහැ. තුන්වෙනි එක තමයි අපිට පිරිස් නැහැ. දැන් බ්‍රිටෝ සහෝදරයා කිව්වාගේ ඇත්ත වශයෙන්ම ඒ පිරිස් අවශ්‍ය පිරිස ලබා ගැනීම කාගේ වගකීමක්ද? තමන් ඒ වගකීම පැහැර අරගෙන ඒ පිරිස් නොලබා 29 දෙනෙකින් ගෙන් 250 ගාන කරන්න කාර්යභාරය යොමු කරලා අවුරුද්දක් විතර අරගෙන ඊට පස්සේ කියනවා පිරිස් නැහැ කියලා. ඉතින් පැහැදිලිව අපිට පේනවා පළ කියලාම තමයි මේ බේගල් ගොතන්නේ. හතරවෙනි තර්කය තමයි මේ අම්මලා මේ සංවිධානය කුමන්ත්‍රණාකාරීව මේ ප්‍රශ්නේ අවුස්සනවා කියන එක. අවුරුදු 35ක් තිස්සේ තමන්ගේ මේ ආදරවන්තයන් ආදරණීය පවුලේ අය නැති වෙච්ච එක පිළිබඳ මේ අත්‍යවශ්‍ය අන්තර්දීමනාව පිළිබඳ කතා කිරීම කුමන්ත්‍රණයක්ද? කුමන්ත්‍රණය කොහෙද? කුමන්ත්‍රණය උදව් කරපු මේ තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරපු අයගෙන් පලි ගැනීම තමයි කුමන්ත්‍රණය. අපි පැහැදිලිව කියනවා මේ බොරු මේ බේගල් මේ වංචනික කතිකාව ප්‍රතික්ෂේප කරනවා කියලා. ඇත්ත වශයෙන්ම මේක තව ප්‍රමාද කරනවා කියන්නේ එක නොදීම හා සමානයි. මේ ආණ්ඩුව කිසි විදියකින් සුජාත කරන්න බෑ. තමන් වෙනුවෙන් එක්කෝ ජනතා විමුක්ති වෙනුවෙන් පෙනී හිටියා නැත්නම් ඒ චෝදනාව මත අතුරුදහන් කරපු කට්ටියට මේ පලි ගැනීම කොයිතරම් තුච්ඡද? කොයිතරම් අසාධාරණයද? එනිසා අපිට කිසි බලාපොරොත්තුවක් තියන්න බෑ යුක්තිය සාධාරණය නීති මාර්ගය වගේ දේවල් මෙවැනි පොඩි මුදලක් සම්මත වෙච්ච මුදලක් අයවැයෙන් පාස් වෙච්ච මුදලක් ආපහු භාණ්ඩාගාරයට ලබා දෙන කොයිතරම් තිරිසන් තුච්ඡ ක්‍රියාවක්ද? ඒකට කියන හේතුව දත්ත නැහැ. දත්ත හොයාගන්න විදියක් නැහැ. කලින් වන්දියක් ගත්තා නම් ඒක ගන්න බෑ. ඉතින් රුපියල් 15000ක් ගත්තොත් මේක දෙන්න බෑ. ඒ කියන්නේ අවසාන වන්දියක් දෙන්නේ නැහැ කියන එකයි. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මොකාටද මේ කට්ටිය එන්නේ කියන එක. ඊටාම කනදායකයි. හැබැයි මම අද කියන්නේ මෙතන මේ සටන අතාරින්නේ නැහැ. අතාරින්න බෑ. ඒ වගකීම ඒ වගවීම අපි බාර ගන්නවා. ආණ්ඩුව හොඳින් මේක දුන්නේ නැත්තම් ඒ දීම දෙන්න අපි බල කරනවා. අපි නිහඬ වෙන්නේ නැහැ, නිශ්ශබ්ද වෙන්නේ නැහැ, අපි උදාසීන වෙන්නේ නැහැ. මේ සටන දිගින් දිගටම ගෙනියනවා.